නිසල සුගුණුපුර ගම්මානයට උස රබර් ගස් අතරින් උදා හිරුවෙලිය පතිත වෙද්දී එක්තරා පෞලක කතාවක් මෙසේ ඇරඹෙයි. සිනහවෙන් ආදරයෙන් සහ ඕන් වටා ඇති වනාන්තරයේ සුවඳින් පිරුණු ඕන්ගේ ජීවිතය දින සති මාස අවුරුදු නොදැනීම හරිම සරලව ගෙවී ගියා. නාමල්ගේ 30 වෙනි උපන්දිනයේදා දෙව්ලොවෙන් ඔවුන්ට අමිල තිලිනයක් ලැබුණා. ඒ දියණිය සයුනි. සයුනිගේ හුරතල් හමුවේ දෙදෙනාටම නොදෙනි දින සති ගෙවී ගියා. ඒත් ජීවිතයේ වගකීම් හමුවේ හැම දිගුමසක් අවසානයේම ආපසු වෙන බවට පොරොන්දු වී ඒ පියාණන්ට පිටව යන්නට සිදු වුණා. සෑම මාසකම ඒ වටිනා දින කිහිපය වෙනුවෙන් ඔහු ආපසු පැමිණියා. බලා සිටීමේත් ඒ හමුවීමේ සතුටේත් රිද්මයට සයුනි ක්‍රමයෙන් හුරු වුණා. සයුනිගේ ලෝකයේ වටා ගෙවුණු දිනවලට අරුත් එකතු කළේ ඒ දොරටුවෙන් ඇතුළට එන පිය සුවඳයි. රබර් මැටි ගැටුණු බූට් දෙකේ මතක සුවඳ. කාලය ගෙවී ගියා. ඒ පුංචි දියණිය ටිකෙන් ටික හැදී වෙඩුනේ තාමත් හැමදාම අඩිපාර දිගේ දෝංකාර දෙන තාත්තගේ පිය සටහන් හඬ එන තෙක් මග බලාගෙන. ආදරයෙන් උපත ලබා බලා සිටීම දරාගෙන සුගුණපුර රබර් ගස් සෙවනේ බලාපොරොත්තුවෙන් දිදුලන සයුනිගේ කතාව තමම පටන් ගත්තා විතරයි.